සතුටු වෙලාවේ ගම්මානේ පුරා සරමනවා මට රහස් කියා සිනාගෙන ආවා ගම්මානේ පුරා සරමනවා මට රහස් කියා සිනාගෙන
චන්දවගේමයි සිසිලගෙනේ මගේ බුදු සාදු අම්මා වගේ හරි ආදරේ මගේ බුදු සාදු චන්දවගේමයි සිසිලගෙනේ මගේ බුදු සාදු අම්මා වගේ හරි ආදරේ මගේ බුදු සාදු අද උදේ බණ පොතේ ආච්චි කියූ කතාවේ බුදු සාදු මැවිලා පෙනුණා බුදු සාදු මැවිලා පෙනුණා සඳ වගේමයි සිසිලගෙනේ මගේ බුදු සාදු අම්මා වගේ හරි ආදරේ මගේ බුදු සාදු පොඩි ළමයි හට පවා බණ කියූ බව අසාලා බුදු සාදු දකින්න හිතුණා බුදු සාදු දකින්න හිතුණා සඳ වගේමයි සිසිලගෙනේ මගේ බුදු සාදු අම්මා වගේ හරි ආදරේ මගේ බුදු සාදු වගේමයි සිසිලගෙනේ මගේ බුදු සාදු අම්මා වගේ හරි ආදරේ මගේ බුදු සාදු අම්මා වගේ හරි ආදරේ මගේ බුදු වේදනා විඳි මිනිසුන් සොය සොය ඔබ දෙසු ධම්මග නොවේරිමා
මාගේ දෙපාරුදාව තොපද යව බාලගේ තොපද දෙනාත් මාත් සමග පැමිණෙන රාගයේ සල්පිලි කෙන යාම සිදුවෙත් මට නොවේද මාගේ පුත්‍රයා දකුණේ අවමැදුම්ගම සිටුකුමරිය නොවේද මේ? කිමද මේ හුදකලාව? යසයි මිනිකින් කිනි හඬ. ඔබ කෙසේනම්
මෙවන් සුන්දර වූ සිටු කුමරියක් වෙන කොහිවීද? පෙර අප හමු බවක් මට ස්මරණය කළ නොහැකිය. ඉදින් මට හැඟී යනුයේ ඔබ නර්තනී හිරා සමර්ථ බවයි. ඔබගේ දස්කම් අපට දකින්න නොහැකේද? නොහැකි වීමට කාරණා කිමද? මට මදක් අවකාශය දිය හැකිද? එසේය. දුටුවාද නන්දනිය දුටුවාද? ඉතා අලංකාරයි. සිටු කුමරිය මදක් නවතින්න. සොඳුර, ඇගේ වෙන්වීම ඔබට ශෝකයක් වේද? නැත ස්වාමීනි. ප්‍රියයන්ගෙන් වෙන්වීම ලෝක ස්වභාවය බව මම දනිමි. ස්වාමීනි, කුමක්ද මහා කෝලාහලයක් ඇසුණියේ? කුමක් නමුත් මහත් කෝලාහලයක ලකුණු සිතනුයේ. මම නම් සිතනුයේ දකුණේ අවමතුන්ගම